අපි ප්‍රැක්ටිකලි මේවා ඇප්ලයි කරන්න කලින් බලමු secondary dominant chords කියන්නේ මොනවද කියලා. සරලවම කිව්වොත් secondary dominant chords add කරනවා කියන්නේ ඔයා සින්දුව ප්ලේ කරන ස්කේල් එකේ නොවන වෙනත් ස්කේල් එකක dominant chord එකක් add කරනවා කියන එක. ඉතින් මම ප්‍රැක්ටිකල් පාර්ට් එකට යන්න ඕන ඉඳලා ඉක්මනින් කියන්නම්. C major scale එක ගත්තොත් C major scale එකේ පස්වෙනි chord එක G major නේ. එහෙනම් G major තමයි dominant chord එක. ඉතින් හිතන්නකෝ මේ C major scale එක යන සින්දුවට මම A7 එකක් add කරනවා. ඉතින් A7 chord එක C major scale එකට අයිති chord එකක් නෙමෙයිනේ. එයා D major scale එකේ පස්වෙනි chord එක. නැත්නම් D harmonic minor scale එකේ පස්වෙනි chord එක. ඉතින් අපි C major scale එක යන සින්දුවකට මෙන්න මේ A7 එක පාවිච්චි කරන එකට අපි කියනවා secondary dominant chord එකක් add කරනවා කියලා. ඉතින් අපි මේකට කියනවා temporary tonicization කියලා. ඉතින් මේ වචන පොඩ්ඩක් කියන්න අමාරුයි. ඉතින් වැඩි හිතන්න එපා. ඔයා මෙහෙම හිතන්නකෝ දැන් C major scale එකේ යද්දි C තමයි අපි home chord එක, tonic chord එක. ඉතින් එකපාරට A7 එකක් අපි මෙතනට add කරොත් එතකොට tonic chord එක වෙලා තියෙන කවුද? D major නැත්නම් D minor. හරි. වැඩි හිතන්න එපා. අපි දැන් කෙලින්ම යම් practical වැඩේට. ඉතින් මේ සින්දුව ගත්තම පළවෙනි chord එක විදිහට තියෙන C major chord එකනේ. ඊට පස්සේ ස්කේල් එකේ කෝඩ් එකක් හැටියට තියෙන්නේ D-7 කෝඩ් එක. ඉතින් මෙන්න මේ කෝඩ්ස් එක අතර පාවිච්චි කරලා තියෙනවා A7 කෝඩ් එක. දැන් බලමු අපි කොහොමද එහෙම secondary dominant chord add කරන්න කියලා. C major කෝඩ් එකේ ඉඳන් D-7 කෝඩ් එකට එන නිසා අපි D-7 කෝඩ් එක හඳුන්වනවා landing කෝඩ් එක විදියට. ඉතින් අපේ landing කෝඩ් එක D-7 නේ. ඉතින් අපි D-7 කෝඩ් එකේ root note එක ගන්නවා. root note එකේ නම් notes පහක් උඩට ගණන් කරනවා 1 2 3 4 5. එතකොට එනවා A note එක. ඉතින් D major scale එක වුණත් පස්වෙනි note එකේ A. D minor scale එක වුණත් පස්වෙනි note එකේ A. ඉතින් අපි D note එකේ ඉඳන් notes පහක් ඉස්සරහට ගණන් කරලා ඇවිල්ලා හොයාගත්තන dominant එකේ A කියලා නේද? ඉතින් ඒ නිසා අපිට D-7 කියන අපේ landing code එකේ ඉස්සරහට A code එක add කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ dominant 7 code එක add කරන්න පුළුවන්. ඒ dominant 9 code එකක් add කරන්න පුළුවන්. කැමති code එකක් add කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මෙතනත් එහාට ගිහලා add කරන්න පුළුවන්. A7 sharp 9 flat 13 වගේ codes. බලමු කොහොමද sound වෙන්නේ කියලා. අපි තව උදාහරණයක් බලමුකෝ. අපි D-7 code එකකින් ඉඳන් G dominant 7 code එකට එනවනේ. ඉතින් මේ අතර අපිට secondary dominant triad එකක් නැත්නම් secondary dominant chord එකක් add කරන්න පුළුවන්. අපේ landing chord එක G dominant 7 නේ. ඉතින් අපි root එකේ ඉඳන් පහක් උඩට ගණන් කරනවා notes. 1 2 3 4 5. එහෙනම් D තමයි එන්නේ. ඉතින් ඔයාලට add කරන්න පුළුවන් D major triad එකක්, D dominant 7 chord එකක්, D add 9 chord එකක්, D dominant 9 chord එකක් වගේ chords ඔයාලට try කරලා බලන්න පුළුවන්. අපි බලමු දැන් මෙන්න මේ බාස් 8ම කොහොමද අපි ඇඩ් කරපු secondary dominant chords එක play කරන්න කියලා.